කරන ස්ථානයක් තමයි කාසී කියන නුවර. මේක ගංගා ආශ්‍රිතව තමයි මේක පිහිටලා තිබෙන්නේ. කාසී කියන නුවර. මේ නුවරේ ඉතාමත් විශේෂ දේවල් කීපයක් සිදු වෙනවා. ඒ වගේම අපි දන්න දෙයක් තමයි ඉන්දියාව කියලා කියන්නේ බොහෝ ආගමික බොහෝ භාෂාවන් බිහි වුණා වූ ස්ථානයක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඒ වගේම මේ කාසී කියන නුවරේ ඉතාමත් විශේෂ දෙයක් සිදු වෙනවා. ඒකට හේතුව ඉන්දියාවේ බොහෝ මනුෂ්‍යයන්ගේ ආගමික චාරිත්‍ර වලින් තිබෙනා වූ විශ්වාසයන් නිසා. උදාහරණකින් කියනවා නම් කතෝලිකයන්ගේ සුද්ධ ස්ථානය වතිකානුව වගේ මුස්ලිමානුවන්ගේ සුද්ධ ස්ථානයක් වන මක්කම වාගේ හින්දු භක්තිකයන්ගේ සුද්ධ ස්ථානයක්ව විශ්වාස කරන්නේ මේ කාසී කියන නුවර. විශේෂයෙන් මේ කාසී කියන නුවරට තමයි බොහෝ හින්දු භක්තිකයන් ඔවුන්ගේ පවුලේ ඥාතියෙක් වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්, මරණයක් සිදු වුණාම විශේෂයෙන් ඔවුන් විශ්වාස කරන මෙම ස්ථානයට තම මළගිය ඥාතියෙක් වෙන්න පුළුවන්, දෙමව්පියෙක් වෙන්න පුළුවන් මේ ස්ථානයට ගෙනල්ලා ඒ කියන්නේ ආදාහනය කළොත් ඔවුන්ගේ විශ්වාසයක් තිබෙනවා කෙලින්ම මෝක්ෂයට යන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මේ ස්ථානය ශුද්ධයි කියලා එයාලා විශ්වාස කරන්නේ. ඒ වගේම ඇයි මම මේ සම්බන්ධව කියන්න හේතුව අගෝරේ කියන මිනිස්සුන් බොහෝමයක් විශේෂයෙන් ජීවත් වෙන්න කැමති ප්‍රදේශය තමයි මේ කාසී කියන ස්ථානය. මන්ද මේ කාසී කියන නුවරේ උන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලැබෙනවා. යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ කියන්නේ අගෝරී කෙනෙක් වෙන්න අවශ්‍ය නම් බොහෝම අවස්ථාවලදී මේ ස්ථානයෙන් තමයි ඔවුන්ට ගුරුවරුකම් අවශ්‍ය සෑම දෙයක්ම උගන්වන්නේ මේ ස්ථානයේ තමයි. මොකද මේ ස්ථානයෙන් අවශ්‍ය හැමදේම ඉගෙනගෙන තමයි ඔවුන් තව පිට පළාත් වලට ගිහිල්ලා ඔවුන්ගේ ආගම බෙදා හරින්නේ. හොඳයි යාළුවනේ. ඔබ මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ලබා ගත්තා නම් අමතක කරන්න එපා තව කෙනෙක් සමග බෙදා ගන්න. ඒ වගේම තමයි තරු බ්‍රෝ channel එක subscribe කරන්න, bell icon එක ඔබන්න අමතක කරන්න එපා. හොඳයි ඔබ හැමෝටම ජය වේවා.